ඉතින් good morning. අද මේ ටික ලස්සන පළාතකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන බදුල්ල. අපි දැන් ඉන්නේ බදුල්ල ටවුන් එකේ. දැන් පුංචි දුරක් ඇතුළට ඇවිල්ලා මේ අද අපි ටිකක් දිග ට්‍රිප් එකක් තමයි ඇවිල්ලා තින්නේ. තව යාළුවෝ ටිකක් එක තමයි ආවේ. ඉතින් මේ අපි දැන් මෙයාලගේ ගෙදරට යන ගමන් දැන් ඒගොල්ලෝ නම් එහෙ ඉන්නේ. මම පොඩ්ඩක් මේ ළඟට ආවා. මේවටේම කුඹුරුත් තියෙනවා. ලස්සන පරිසරය ඉතින්. මේ ඉන්නේ දාපු කට්ටිය. හායි. දැන් අපිවත් ඒ තාලෙට පුරුදු කරලා තියෙන්නේ. පුඩියේ හොයාගත්ත කියලා. සිගාරට වඩා දන්නව නැහැ මිනිස්සු. ගුවන් පැලුවා ඉන්නේ අපේ ගෙදර කපල ඉවරයි. අපි ආපු ගමේ යාළුවා. ඉතින් කියන්න අපිට ගම ගැන විස්තරයක්. අනේ මොකයි. මේ තියෙන ගේමින් මේ පළවෙනි එක තුන්වෙනි අර අද අපේ ගෙදර වෙනර මොකද සද්ද නැත්තේද? තියෙනවා. වෙනර මොකද සද්ද නැත්තේ ආ. මම තාම හොයලා ඉතර ගියකන් වල තාමු. ඊට ටික බලා ගන්න. හයිවේ කියන්නේ යනකොට. මෙතනින් බලින්න පුළුවන් තියෙනවා. මොකද මේ ගඟක් දෙන්නේ නැලද්ද? ගඟක් ගන්න ඔය අර 100 කිව්වේ මේ පොඩි ගඟක් යනවා. දෙකක් වෙනවලු ඔය දෙක එකතු වෙලාලු මේ දුම් හිඳට වැටෙන්නේ. මේක වෙන්නේ මේ දැන් අපි එනකොට මක්කෙන් පාස් කරේ නා අපිට හම්බුනේ මේ පරණ අවුරුදු පාරේ එනකොට මඩ පාට එනකොට පල්ලෙහාට ආයෙත් මේ පස්සර පැත්තෙන් එනවලු. ඒ දෙකම එකතු වෙලා මේ දුම් හිඳට වැටෙන්නේ. එතකොට මේ තරුෂික ඔයාලගේද මේ ඔක්කොම? තාත්තියාගේ නමට තියෙන කාගේද වෙන කාගේද මේ මගේ අත්කමයි. වෙන කාගේද තියෙනවා නම් මොලක් කරන්නද? ඉතින් දාරංගනේ. අර ඉවෙනින්මක් පේනවා. මැදිලා තියෙන එක. අර උස්සන තියෙන එක අර අමුතු මේක. අන්න ඒක තමයි යන්නේ. බස් තියෙන අපේ නංගිර. මෙන්න මේ තියෙන්නේ නාරංගල. බජට් එක වෙන් කරලා ඉතින් ඒ අම්බා කෝච්චිය නෙවෙයි ඒ. අර කොල පාට ෆැමිලි පාට. කෝච්චි තියෙන ගංගා ඒ ගියක් තියෙන්නේ දින්ද ගාව. මේ උඩට බලවත් කාරේ එහාට උඩක් නෙවෙයි. බාවර්ණ මම කායක් ඉඳලා ඉක්මනට ආවනේ. ඉතින් මේ අපි දැන් බදුල්ල ටවුන් එකට යන ගමන් ඉන්නේ. අපි ඉස්සරහම බලන්න යන්න කියලා ඉන්නේ දුම්හිඳ ගෙයල්ල. ඉතින් මේ කට්ටියත් එක්ක යන ගමන් අයියටද? ඒ කියන්නේ අපි ඇප්ලයි කරන්නේ ඉතින් ඔයාලට පේන්නේ මේ බදුලුවේ. බදුල්ල ටවුන් එකකින් ගලාගෙන යන අද ඉතින් මේ පාලෙන්ට වුණාට පේනව නේද බදුල්ල ටවුන් එක කොයිතරම් බිසිද කියලා. ඉන්න සෙනඟ පාරේ වාහන විතරයි. ඉතින් අපි දැන් ඉන්නේ බදුල්ල බස් ස්ටෑන්ඩ් එක ගාව. මෙතන ඉස්සරහා තියෙන බදුල්ල පෝස්ට් ඔෆිස් එක. මෙතන ඔයාලට මම කොමුරු දැන් එනවනම් හයිවේ බස් එක. දැන් ඉතින් අපි දුම්හිඳල්ලට තමයි යන්නේ. බලමු බස් එකක් හොයාගන්න. මෙන්න මේ මහියංගනේ බදුල්ල කියන බස් එක තමයි යන්න ඕනේ. සෙනඟ තුන්වටි ගන්නගල. ඉතින් මේ අපි බදුල්ල මහියංගනේ බස් එකේ ඇවිල්ලා දැන් දුම්හිඳට කලින් හෝල්ට් එකෙන් බැස්සා. ඒකේ පාර පොඩ ලස්සනයි කියලා. අපිට
අපිට ගයිඩ් කෙනෙක් ඉන්නවා මේ මල්ලි නම මොකද? අමාස් මල්ලි. ඉතින් මේ මෙතන ගොඩක් දුරයිද? එහෙනම් කිලෝමීටර් භාගයක් වගේ තියෙනවා. භාගයක් වගේ දිනවනේ. අඟු දෙකයි. අඟු දෙකයි. මෙතන කියන්නේ පාර අයින්ට පේනවද නැත්නම් ඇතුළට යන්න ඕනේද? ඇතුළට යන්න ඕනේ. මේ වලට පේන්නේ මේ තියෙන නාරංගල. අපි මේ හෙට යන්න බලාපොරොත්තු වෙන්නේ නාරංගලට තමයි. බලමු ඇස්සේ නැත්තම් අපි නාරංගලට යනවා. අපි උදෙන්ම ආවා. මොකද මේ දවස් ටිකේම හොඳට වැස්ස කිව්වා. ඉතින් මේ නිසා වැස්සට කලින් අපිට යන්න පුළුවන් තැන් ටිකට යගන්න එපේ. අපි උදේ 6 වගේ වෙනකොට මෙහෙට ආවා. අපි කොළඹ 12යි කාලේ 99 බදුල්ල කොළඹ බස් එක තමයි ආවේ. ඇවිල්ලා මේ උදේ 6 10 වගේ වෙද්දී ආවා. කොහමද පැය 6ක් විතර ගියා. ඉතින් මේ අපේ යාළුවෙක් දෙට ගිහිල්ලා උදේට කාලේ හැම තමයි දැන් මේ යන්නේ. එයාගේ මල්ලි තමයි අර ඉන්නේ. එයා තමයි අපිට පාර පෙන්නන්න ඇවිල්ලා තියෙන්නේ. යා. ඉතින් මේ වැඳුම් ඉඳ දියල්ල ගාව ඇතුළේ නැතන ඉන්නේ. ඒක දින්නවා. මේ පදිරියක් ඇතුලේ සුපර් මාකට් එකක ඉන්නේ. ෆොටෝ ගහනවා. වැඩි ටිකෙන්ට රුපියල් 70යි ටිකට් එක. පොඩි ටිකෙන්ට කීයද තිබ්බේ? 40. පොඩි ටිකෙන්ට රුපියල් 40යි. බයික් බස්. තාම වෙන දුම්හිඳ බලන්න දැන් කිලෝමීටරයක් විතර ආවා. තවත් යන්න තියෙනවා. තවත් යන්න තියෙනවා සෑහෙන්න දුර. ඒක තමයි නයිද? ෆ්‍රෙන්ඩ්ස් දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ඇහෙන ඇති සද්දේ. ඊතරටි මාරම ලොකුයි මේ දියල්ල. වව්. තේරෙනවනේ කොහොමද කියලා view එක. අපි යන් ළඟට. දුමිදෙල්ල ගාගෙන ඉතින් මේ ගොඩන් ඉදිරියට රස බලනවා. ඉතින් මේ අපි දුමිද දියල්ල බලලා ආවා. දැන් අපි මේ දෙමෝදර පැත්තට තමයි යන්න කියලා බැලුවේ. දෙමෝදර මේ අරුකුණ මේ පාලම් බලන්න. තව වෙලක් තියෙනවා. ඉතින් අපි බස් එකක් යනකම් මෙතන ඉන්නවා. බදුල ටවුන් එකට ආවා. දැන් මේ දෙමෝදරට යන්න කියලා දන්නේ.
බදුල්ල බණ්ඩාරවල. ඉන්න මේ බස් එකේ තමයි නගින්න තියෙන්නේ. අපි මේකේ මේ යා රිමෝටර් කෑන් එක. ඉතින් මේ අපි දෙමෝදරින් බැස්සා. දැන් මේ ආරෝපණමේ පාලමට යන පාරට තමයි යන්නේ. ඔයාලට පේන්නේ නැති වෙන්න මෙතන තියෙනවා මේ බෝට් එක ගහලා ආරෝපණමේ කියලා කිලෝමීටර් 4ක්. දොරගම් පාර. රේල් පාර. हाँ कोहेन नहीं नाच මේ දික්කේ කඩාගෙන යනවා ඉදිරියෙන් යන කට්ටිය වල්ලන්න කොච්චරකින් ගියත් අල්ලන්න බැරි බව මම දන්නවා ඉතින් අපි කෝච්චි පාරට ආවා දැන් මෙහෙම කෝච්චි පාර දිගේ යනවා ආරකුණමේ පාලම ගාවට දැන් මෙතන ඉස්සරහා තමයි නයින් ආච් එක තියෙන්නේ. දැන් මේකේ රෝඩ් එක දිගට යනකම ඉතින් මෙන්න මේ විදිහට අපි ආරුක්කමේ පාලම ගාවට ආවා. අපිට ලස්සන chance එකක් හම්බුණා. චෙක් කරගෙන යනවා මේ මෙතන වෙහි පොතයක් යනවා ඒ නිසා ඉතින් මේ අපි මෙහෙම දැන් අපි නතර වෙලා ඉන්නේ යාළුවා ගෙදරට තමයි යන්නේ ඉතින් දැන් අපි නයින් ආච් බීච් එකත් බලලා දැන් අපි යනවා අපි අතරට දැන් ඉතින් කාලා තම දවල්ට කැවිත් නෑ කාලා පස්සෙන් දාගෙන මුතියංගනේ විහාරයට අපි යනවා වෙනවා බදුල්ලේ ජායි හම්බෙමු